ඔය ෂර්ට් එක දැන් කීපාරක් මහලා අඳිනවද? වෙන ඇඳුමක් ගන්න පුළුවන්නේ. ඒක පරණ වෙලා නෑ. තව අඳින්න පුළුවන්. තාත්තේ ඕ පුතා මේ ෂර්ට් එක හරි ඇඳන් යන්න. ඔය ෂර්ට් එක පරිස්සමෙන් අරන් තියන්න. මම ගන්න රස්සාවට මේක මදයි. කියන්න පුතා. තාත්තා මං සෙල්ලම් කරන ෆුට්බෝල් සපත්තු දෙක දැන් හොඳටම කැඩලා තියෙන්නේ. ලබන සතියේ මැච් වගේකුත් තියෙනවා. මේ ළඟදිත් ආයේ මොනවද ගන්න ඕනේ කියලා සල්ලි ඉල්ලගත්තා නේද? බොරුවට එක එක දේවල් ගන්න සල්ලි නාස්ති කරන්න එපා පුතා. කටවහ ගන්න. පුතා මං ඊට සල්ලි හොයලා දෙන්නම්. හරි තාත්තේ හරි. ඉල්ලනකොට මේ හැම දෙයක්ම අරන් දීලා ඔයා තමයි පුතාව නරක කරන්නේ. මම පොඩි කාලේ මොන හරි ගන්න තාත්තෙන් ඇහුවාම තාත්තගෙන් බැලුම් විතරයි ඇහුවේ. අපේ තාත්තා මට මොකුත්ම අරන් දුන්නේ නැහැ. එතකොට ඒ වේදනාව මම හොඳට විඳලා තියෙනවා. ඒ නිසා මගේ පුතාට ඒ වේදනාව කවදාවත් දැනෙන්න දෙන්නේ නැහැ.